ආයුබෝවන් කියලා මගේ YouTube නාලිකාවට පිළිගන්න. අතරෙම මගේ YouTube නාලිකාව subscribe කරන්න නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ පාර නිපැරදිම නැකැසීටුව මේ විදියට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එhmenan අපි ඒ නැකැසීටුව බලන්න යමු. ඉරි ඉතිරෙන්ටයි රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි රට පුරාම අවුරුදු සිරිමයෙන් බලන්නේ අභිනව චන්ද්‍රවර්ෂ සඳහා මාර්තු මාස 20 වන සිකුරාදා දින අභිනව සූර්ය වර්ෂ සඳහා අප්‍රේල් මාස 19 වන දින ඉරිදා දිනද නව සඳ බැලීම වනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මාස 13 වෙනි සදුදා දින දියුල්පත් යුෂ මිස්ටර් නානෝ තෙල්දගා ස්නානය කරනු වනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 9:32ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. පුණ්‍ය කාලය අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08 සිට අපර භාග 3:56 දක්වා එබැවින් සියලු වැඩ අතර ආගමික කටයුතු වල යෙදීම මැනවි. ආහාර පිසීම අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 10:51ට රක්ත වර්ණ වස්ත්‍ර ආභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප්බැඳ ගිනිමොළව කිරිබතක්ද කැබලි වර්ගයක්ද කිරි සහ පිළිද පිළියෙල කර ගැනීම මැනවි. වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා අපර භාග 12:06ට රක්ත වර්ණ වස්ත්‍ර ආභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මාස 15 වන බදාදා පූර්ව භාග 6:55ට පාච්ච වර්ණ එවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොම්පත්ද පායට කොළොම්පත්ද තබා කොහොම්පත් යුසු මිස්ටර් නානුගා තෙල්දගා ස්නානය කරනු මැනවි. හදිසි රාජකාරී සඳහා පිටත්ව යාම අප්‍රේල් මාස 17 වන සිකුරාදා දින පූර්ව භාග 5:38ට රන්වන් වස්ත්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිර මිස්ටර් බතක් ද හෙළ මෝරු ද උන්දු මිස්ට්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි. රකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මාස 20 වන සඳුදා පූර්ව භාග 6:24 ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි පතක්ද එළ කිරි මිස්ට්‍ර වර්ගයක්ද අනුභව කර දකුණු දිශාව බලා හෝ අප්‍රේල් මාස 20 වන සඳුදා දින පූර්ව භාග 6:50ට මුතු ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් මිස්ට්‍ර හා තල මිස්ට්‍ර කිරිබතක්ද කිරිද්ද අග්ගලාද සමග කැවිලි වර්ගයක්ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවි. පෙළ සිටුවීම අප්‍රේල් මාස 23 වන බ්‍රහස්පතිදා පොවාග 9:01ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පෙළ සිටුවීම මැනවි. මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. සිරිලක පිරි අවුරුදු